පරමාර්ථය සම්මුතියෙන් වෙනස් වන්නේ කෙසේද? මේ පොත රචනා කරලා තියෙන්නේ විල්මට් විමලසේන මහතා. අද අපි කතා කරන්න යන්නේ ඒ පොතේ රූපය ගැන කොහොමද සඳහන් වෙලා තියෙන්නේ කියලා. අහලා බලන්න. එසේනම් මුලින්ම අපි රූපය ගැන බලමු. දිනක් බුදුන් වහන්සේ භික්ෂු සංඝයා සමග ගංගා නම් ගම් යුරේ වඩින අතරතුරදී ගඟේ ජලය හැලහැප්පීම නිසා විශාල වශයෙන් පෙන පිඩු එකතු වන තැන් තියෙනවා. මෙවැනි තැනක් පෙන්වා මේ රූපය හරියට මේ පෙන පිඩු ගොඩට සමාන කොට දැක්විය. පින්වතුනි බලන්න ඇයි බුදුන් වහන්සේ මෙවැනි පෙන පිඩු ගොඩකට මේ රූපය සමාන කොට දැක්වුවේ. මෙතනදී රූපය කිව්වහම අපේ ශරීරයත් ගන්න පුළුවන්, සතෙකුගේ ශරීරයත් ගන්න පුළුවන්. ගසක්, මලක්, ගෙඩියක් යනාදී කුමක් හෝ ගත හැක. මේ උපමාව ගැන සලකා බලන විට අපට මේ පෙන පිඩු ගොඩේ ස්වરૂපය සිහියට නගා ගන්න වෙනවා. අපිත් අද දවසේ ගංගා ඇලදොල දැක්කහම අපට පේන්නට තිබෙනවා මෙවැනි පෙන පිඩුවෙක් රැස් වී ඇති තැන්. මේකෙන් පෙන පිඩු ගොඩේ ස්වභාවය මොකක්ද? ජලය මතු පිටයි මේ පෙන තියෙන්නේ. මෙතන පෙන ගොඩක් එකට එකතු වෙලයි තියෙන්නේ. මේක ජලය මතු පිට තියෙන දිය බුබුලු රාශියකින් සමන්විතයි. මේ දිහා බලා සිටියොත් අපට දකින්නට ලැබෙන්නේ තියෙන දිය බුබුලු පිදි පිදි යමින් අලුතෙන් දිය බුබුලු මතුවන ආකාරයයි. හැමතිස්සෙම වෙනස් වීමක් දක්නට ඇත. මේ පෙන පිඩේ තිබෙන දිය බුබුලු බිලි බිලි ගියත් අපට පෙන පිඩ බොහෝ වෙලා දකින්නට තියෙනවා. නමුත් පෙන බුබුලු පිලි පිලි යන නිසා එහි ස්වરૂපය නිතරම වෙනස් වෙමින් පවතිනවා. මේන් හැගෙන්නේ අපේ ශරීරයේද මේ ආකාර ස්වභාවයක පවත්නා බවයි. ඇතුළත සෛලයන් ක්ෂණයක් ක්ෂණයක් පාසා විනාශ වෙවි යමින් අලුතෙන් සෛල බිහි වී යති. තිබෙන සෛල එක මොහොතකට හෝ නොපවතී. ඒ නිසා අපට නොපෙනුනාට මේ දිය බුබුල බිඳී ගොස් වායුව පිට වී යයි. ඒ හැර වෙන කිසිවක් ඉතිරි නොවේ. නිරන්තරයෙන්ම බිඳි බිඳි යමින් තිබෙන ධර්මතාවයකි අපේ කය තුලත් දක්නට ලැබෙන්නේ. නමුත් අපේ පියවි ඇසට බාහිරින් මේ දර්ශනය නොවේ. එමෙන්ම ගසක් දෙස බැලුවත්, කොළයක් දෙස බැලුවත් මේ ස්වභාවයමයි දකින්නට ලැබෙන්නේ. විද්‍යානුකූලව ගසක කඳ කැතිමේ ස්වභාවය නැතිනම් ගසේ කොළයේ ඇති මේ ස්වභාවය සූක්ෂම කැමරාවලින් දැනට රූපගත කොට තිබේ. එනින්න පස් කන්දක් දෙස බැලුවත් මේ ස්වභාවය එහිදී දක්නට ලැබෙනවා. මේ ආකාරයෙන් පරීක්ෂා කර බලන විට රූපයේ ස්වභාවය පෙන පිඩු ගොඩකට නියම ආකාරයෙන්ම සමාන වේ. හොඳයි, ඕගොල්ලන්ට රූපය ගැන යම් අදහසක් ලැබෙන්නේ නැතයි කියලා හිතනවා. තවත් වැඩසටහනකින් අපි හමු වෙමු.